අවුරුදු 10 ගාණක් පරණ ඉගැන්වීමක් අපේ අද තියෙන පර්සනල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් වලට යතුරක් වෙන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද? අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ ගැන තමයි. මේ පුරාණ ප්‍රඥාව අපේ අද දවසේ ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල ටූල් එකක් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඇත්තටම එහෙම ෂෝට්කට් එකක් තියෙනවද? සමහර විට අපි කවුරුත් හිතන්නේවත් නැති තැනක තමයි උත්තරය තියෙන්නේ. බලමු. මේක ඉවර වෙනකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු පළවෙනි කොටසින්. කොහොමද අපි මේ පරණ දැනුමයි අපි අලුත් ඉලක්කයි අතරේ පාලමක් හදාගන්නේ? මංගල සූත්‍රය කිව්වම ඒක නිකම්ම ආගමික දෙයක් විතරක් නෙවෙයි. හිතන්න ඒක හරියට ජීවිතේ හැම පැත්තටම. ඒ කියන්නේ දවසේ වැඩවලට, ජොබ් එකට, සම්බන්ධකම් වලට හැම දෙයකටම අදාළ කරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් වගේ. වැදගත්ම දේ තමයි ඒක සෙල්ෆ් ග්‍රෝත් එකට කවදාවත් පරණ වෙන්නේ නැති බ්ලූප්‍රින්ට් එකක්. ඒ කියන්නේ සදාතනික සැලැස්මක්. හරි. ඔන්න දැන් තමයි අපි වැඩේ හොඳම හරියට එන්නේ. මේ කොටසින් අපි බලමු මංගල සූත්‍රයේ තියෙන මේ පුරාණ මූලධර්ම අද කාලෙට හරියන ලයිෆ් හැක්ස් වලට යන ජීවිතේ ලේසි කරගන්න පුළුවන් උපාය මාර්ගවලට හරවගන්නේ කොහොමද කියලා. මේකේ තියෙන සමානකම දිහා පොඩ්ඩක් බලන්නකෝ. එදා සද්ධර්ම ශ්‍රවණිය කිව්වේ යහපත් හරවත් දෙයට සවන් දෙන්න එකට. අද අපි ඒකටම තමයි කන්ටිනියුවස් ලර්නින් කියලා කියන්නේ. නිතරම අලුත් දෙයක් ඉගෙන ගන්න එක, පොත් කියවන එක, කෝස් කරන එක. බලන්න නම් විතරයි වෙනස්. හරිය තාමත් එකයි. වෙනස් වෙලා තියෙන්නේ මෙවලම් විතරයි නේද? ඊළඟට පඬිත සේවනීය. ඒ කියන්නේ නුවණ තියන අයව ආශ්‍රය කරන එක. අද කාලේ අපි මෙන්ටර්ස්ලා, කෝචස්ලා හොයාගෙන සාර්ථක මිනිස්සුන්ව රෝල් මොඩල්ස් කරගෙන යාළගෙන් මඟ පෙන්වීම ගන්න එකට මේක කොච්චරනම් සමානද? මේක තමයි දියුණුවට තියෙන කවදාවත් වෙනස් නොවන මූලධර්මයක්. විනය. මංගල සූත්‍රයේ හරිම වැදගත් තැනක් දෙන වචනයක්. අද කාලේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න ටයිම් මැනේජ්මන්ට්, ඒ කියන්නේ කාලය කළමනාකරණය, තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් එක දිගට වැඩ කරන එක, ඒ කියන්නේ කන්සිස්ටන්සිට තියාගන්න එක. මේ හැම දෙයකටම විනය කියන එක කොච්චර වැදගත්ද කියලා අමතුවෙන් කියන්න ඕන නෑනේ. බලන්නකෝ මේ ඉගැන්වීම් වල පරාසය. වෘත්තීය ජීවිතයේ අවංකකමේ ඉඳලා ෆයිනෑන්ෂියල් ලිටරසි, ඒ කියන්නේ මුදල් ගැන දැනුම වෙනකල් මානසිකව ශක්තිමත් වෙන එකේ ඉඳලා ප්‍රශ්න විසඳ ගන්න එක දක්වා හැමදේම මේකේ තියෙනවා. හොඳයි. අපි දැන් මේ සංකල්ප ගැන කතා කරා ඇති. දැන් බලමු මේවත් තියරි එකෙන් එහාට ගිහින් ඇත්ත ජීවිතේදී පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ වගුව බැලුවම ඒක හරිම පැහැදිලි. මංගල සූත්‍රයේ තියෙන මූලධර්ම කෙලින්ම අපේ අරමුණු වලට සම්බන්ධ කරන්න පුරුවන්. උදාහරණයක් ගත්තොත් විනය සම්පන්නතාවය කියන්නේ නිකම් වචනයක් නෙවෙයි. ඒක තමයි උදේට නැගිටලා ජිම් යන්න නැත්නම් පාඩම් කරන රූටින් එකකට අනුව වැඩ කරන්න අවශ්‍ය කරන ඇත්තම ශක්තිය. ඔන්න දැන් අපි එනවා අවසන් කොටසට. මේකෙන් අපි බලන්නේ Tamanගෙම දියුණුවට පාරක් හදාගන්න පුළුවන් ඇක්ෂන් ප්ලෑන් එකක් ගැන. දැන් තමයි මේ කතාව ඇත්තටම පර්සනල් වෙන්නේ. අපි එකට එකතු වෙලා බලමු මේ දැනුම තමන්ගේම ජීවිතයට එකතු කරගන්න පුළුවන් සරලම ක්‍රමය මොකක්ද කියලා. මේ ස්ටෙප් 3 ඇදහිය නොහැකි තරම් සරලයි. ඒත් හරිම ප්‍රබලයි. මුලින්ම මංගල කරුණු 38 ලිස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ ඒ එක එක කරුණ තමන්ට දියුණු වෙන්න ඕන පැත්තක් එක්ක ගලපන්න. අන්තිමට දවස ගානේ තීරණ ගන්නකොට ඒක චෙක්ලිස්ට් එකක් වගේ බලන්න. එතකොට මේ පරණ ප්‍රඥාව අද ඉඳලාම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටූල් එකක් වෙනවා. මෙන්න තීරණාත්මකම කාරණය අද කාලේ තියෙන සෙල්ෆ් හෙල්ප් පොත්වල තියෙන දේවල් වලටත් වඩා ගොඩක් ගැඹුරු සදාකාලික වටිනාකමක් මේ ඉගැන්වීම් වල තියෙනවා. ඒක තමයි මෙතන තියෙන හරය. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන මොහොතක් හිතන්න. තමන්ගේ ජීවිතේට ඊළඟට එකතු කරගන්න පුළුවන් මංගල කරුණ මොකද්ද? මේක තමන්ගෙන් අහගන්න ඕන හරිම වැදගත් ප්‍රශ්නයක්.